පිරිමි කෙනෙකුට වඩා කාන්තාවකගේ ජීවිතයට කරදර, කම්කටොළු, අනතුරු වැඩි. පිරිමි කෙනෙකුට වඩා කාන්තාවකට රැකගන්න තියෙන දේත් වැඩි. ඒ නිසා ඒ වගේම තමයි පිරිමි කෙනෙකුගේ ජීවිතයක වරදක් සිදු වුණාම ඒ වරද නිවැරදි කරගන්න පහසුයි. හැබැයි කාන්තාවකට එහෙම බැහැ. ජීවිතයේ යම් අවස්ථාවක ජීවිතේ වැරදුනොත් ඒ වැරද්ද නිවැරදි කරගන්න ඇයට හරි අමාරුයි. සමාජයේ අවස්ථාවක් දෙන්නෙත් නෑ ඇයට නිවැරදි වෙන්න. ඒ නිසා කාන්තාවක් නිසා කාන්තාවකගේ ජීවිතයට පැමිණෙන මේ කරදර, දුක් පීඩාවන් සහ ආරක්ෂා කරගන්නට අමාරුකම නිසා අපගේ බුදුරජාණන් වහන්සේ කාන්තා අපිට පැවිදි වෙන්න අවස්ථාව, අවසරය ලබා දුන්නේ හරිම අමාරුවෙන්. අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමිය සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ සුළු මව 500ක් කුල කන්‍යාවන් එක්ක, ශාක්‍ය වංශික කුමාරිකාවෝ 500ක් එක්ක තමන් විසින්ම තනියම හිසකෙස් කපලා සිවුරු පොරවාගෙන කිඹුල්වත් නුවර ඉඳලා සවැත් නුවරට පා ගමනින්ම ඒ සිනිඳු සියුමැලි සිරිපා ඒ පාද පැරිලා ලේ ගලනකම්ම මහා දුකක් විඳගෙන සවැත් නුවර ජේතවනාරාමයට ආවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමිය 3 වතාවක්ම ස්වාමීනි අපට පැවිදි වෙන්න අවසර ලබා දෙන සේක්වා, අපිව පැවිදි කරන සේක්වා කියලා 3 වතාවක් බැගෑපත්ත ආයාචනා කරනකොට, අවසර ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ ඒ 3 අවස්ථාවම ප්‍රතික්ෂේප කරා. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කාන්තාව ස්වභාවයෙන්ම රකින්නට අපහසු නිසා ඒ කාන්තා පැවිද්දත් එක්ක බුද්ධ ශාසනයේ ආයුෂ හරි අඩු වෙන බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ නැහැ පැවිදි වෙන්න. ධර්ම භාණ්ඩාගාරික බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ මැදිහත් වෙලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඉතාම අමාරුවෙන්, බොහොම අමාරුවෙන් කාන්තාවන්ට පැවිදි වීම පිණිස අවසර ලබා ගත්තේ. ඒ වෙලාවේ අපගේ බුදුරජාණන් වහන්සේ නීති 8ක් පනවලා, ඒ නීති 8ට කියනවා අෂ්ටගරු ධර්ම කියලා. ඒ අෂ්ටගරු ධර්ම පනවලා තමයි, සීමා මායිම් පනවලා තමයි මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු 500ක් ශාක්‍ය වංශික කන්‍යාවන්ට උතුම් ශාසනය තුළ පැවිදි පිළිවෙත් පුරන්නට, භික්ෂුණී සංඝයා බිහි වෙන්නට අවසර ලබා දුන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබපු මහා ප්‍රජාපති ගෞතමිය කාන්තා අපට අම්මා කෙනෙක් වුණා. පිය සෙනෙහස බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙනකොට මව් සෙනෙහස අපට ලැබෙන්නේ මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ නිසායි. මහා ප්‍රජාපති ගෞතමිය සමග සියලු රාජ සැප සම්පත් අතහැරලා, සියලු රාජ සුකුමාල අතහැරලා, රන් සලුපිලි අතහැරලා, ඒ දිගු හිස් කලඹ කපා දාලා, පාංශකූල චීවර ගත දවටාගෙන ඒ පින්වන්ත රාජකුමාරිකාවන් මේ සසුන් බඹසර හැසිරුණා. රහත් තෙරණින් වහන්සේලා බවට පත් වුණා.